නම බුද්දාය. 10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාවට අදාළ වන රංගභූමිය කියන පාඩම තමයි මම අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මම ඒ පාඩම කොටස් කිහිපයකට බෙදාගත්තා අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා. මේ පාඩමෙන් ඔබට රංගභූමිය යනු කුමක්ද කියන මාතෘකාව යටතේ රංගභූමියේ ඉතිහාසය සහ රංගභූමියක මූලික ලක්ෂණ වගේම ලංකාවේ භාවිතා වන රංගභූමි කිහිපයක ඡායාරූපත් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මුලින්ම අපි බලමු රංගභූමියක් කියන්නේ මොකක්ද කියලා. නාට්‍යයක් රංග දක්වන ඕනෑම ස්ථානයක් අපි හඳුන්වනවා රංගභූමියක් විදිහට. මේක කරලිය නමින්, රංග පීඨය නමින්, රංග මඩල හා වේදිකාව වශයෙන් උත් හඳුන්වනු ලබනවා. රංගභූමියේ ඉතිහාසය ගැන කතා කරනකොට මේ රංගභූමි ඉතිහාසය ගොඩාක් ඈතට දිව යනවා. ආදි මානවයාගේ කාලේ දඩයම් යුගයේ ජීවත් වුණු මිනිස්සු සතුන් දඩයම් කරගෙන ඒ දඩයම රාත්‍රියේ ආහාරයක් ලෙස සකස් කරගන්නා අතරතුර දහවල් කාලයේදී එම දඩයම කරගත්ත විදිහ අභිනය මාර්ගයෙන් ඒ ගෝත්‍රයේ දරුවන්ට සහ අනිකුත් අයට රංගනයෙන් ඉදිරිපත් කිරීමක් කරා ගිනිමැලයක් ගහලා. එතකොට අපි මේ කතා කරන රංගභූමියේ ආරම්භය විදියට අපි හඳුනාගන්නේ අන්නේ මේ ස්ථානේ. ඊට අමතරව ලංකාවේ රංගභූමි ඉතිහාසය ගැන කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන් මාතෘකා දෙකක් ඔස්සේ. පළවෙනි මාතෘකාව තමයි බෞද්ධ සාහිත්‍ය පදනම් කරගත්ත රංගභූමිය සහ බෞද්ධ නොවන පූජා කර්ම හරහා හඳුනාගත්ත රංගභූමිය. ලංකාවේ භාවිතා වුණු බෞද්ධ පූජා කර්ම විදිහට අපි පිරිත් පින්කම්, යුගාසන බණ, ආලවක දමනය, මිලිඳු නාගසේන ප්‍රශ්නය වැනි දේශනාවලදී අපි නාට්‍ය රංග කලාවට අදාළ වන යම් යම් නාට්‍යමය ලක්ෂණ හඳුනා ගන්නවා. එතකොට අපි ලංකාවේ රංගභූමියක ආරම්භයේ විදිහට අපි බණ මඩුව, පිරිත් මණ්ඩපය වගේ ස්ථාන අපිට හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම බෞද්ධ පූජා කර්ම නොවන අවස්ථාවලදී ශාන්ති කර්ම භූමිය රංගභූමියක් බාටපත් වුණා. මක් නිසාද කියනවා නම් ශාන්ති කර්මවලදී යම් යම් නාට්‍යමය ලක්ෂණ විද්‍යාමාන වීම නිසා. ඊළඟට ඈත ශ්‍රී ලංකාවේ භාවිතා වුණු සොකරි ජනනාට්‍යයේදී කමත රංගභූමියක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි කෝලම් සම්ප්‍රදාය. සොකරි වලින් පස්සේ ලංකාවට ආවේ කෝලම් නාට්‍ය සම්ප්‍රදාය. එහිදී තානායම් පොළ තමා රංගභූමිය ලෙසට භාවිතා වුණේ. නූර්ති නාට්‍ය ලංකාවට පැමිණීමත් සමගම ලංකාවේ කරලිය රංගභූමිය ලෙස භාවිතා වුණා. ඒක තමයි ලාංකීය නාට්‍ය කලාවේ ප්‍රථම ගෘහස්ත රංගභූමිය විදිහට භාවිතා වුණේ. දැන් අපි ඊළඟට බලමු රංගභූමියක ලක්ෂණ මොනවද කියලා. රංගපෑම සඳහා නළුවන්ට ප්‍රමාණවත් ඉඩක් තිබිය යුතුයි. ආදරණීය දරුවනේ වේදිකාවේ රංගපානකොට අපිට ගොඩාක් දේවල් අපි වේදිකාවෙත් භාවිතා කරනවා. රංග භාණ්ඩ, පසුතල නිර්මාණ මේ আদি නොඑක් දේවල්. ඒව සම්බන්ධ කරාටත් පස්සේ නළුවන්ට ප්‍රමාණවත් ඉඩක් තියෙන්න ඕනේ රංගභූමියක් වුණාම. ඊළඟ ලක්ෂණය තමයි රංගනීය ඉදිරිපත් කිරීම සඳහා සුදුසු සමතල අභිමක් තිබිය යුතුයි. ඒකත් රංගභූමියක ඊටාම වැදගත් ලක්ෂණයක් විදිහටයි අපි සලකන්නේ. ඊළඟට නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍යයන් වන ඔබ දන්නවා නාට්‍ය කලාවේදී ප්‍රේක්ෂකයන්ට මොනතරම් ප්‍රබල ස්ථානයක් හම්බ වෙනවද කියලා. අන්නේ ප්‍රේක්ෂකයන්ට නාට්‍ය නැරඹීම සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකමක් රංගශාලාවක තිබිය යුතුයි. නළු නිළියන් සඳහා අවම පහසුකම්වත් තිබිය යුතුයි. මේකත් ඊටාම හොඳ ලක්ෂණයක් තමයි රංගභූමියක තිබිය යුතු. මක් නිසාද කියනවා නම් නළු නිළියන් සඳහා ඇඳුම් මාරු කර ගැනීමට වේශභූෂණ සඳහා සනීපාරක්ෂක කටයුතු සඳහා මේ සියලු දේවල් වලට අවම පහසුකම්වත් තිබිය යුතුයි. අනිවාර්යෙන් නේපත්‍යාගාරය තුලදී මෙම සියල්ලම ඉෂ්ට වෙනවා. ඊළඟට බලමු ලංකාවේ ප්‍රධාන රංගභූමි කිහිපයක්. දැන් ලංකාවේ තියෙන ප්‍රධාන රංගභූමි අතරින් එල්ෆින්ස්ටන් රංගහල මර්දානේ පිහිටා තිබෙනවා. මේට හිමිවන්නේ ප්‍රධාන ස්ථානය. ඒ වගේම කොළඹ 7
පිහිටා ඇති ලයනල් වෙන් රංගහල ඉතාමත් විශිෂ්ට ගණයේ රංගභූමියක් ලංකාවේ තිබෙන. මරදානේ පිහිටා තිබෙන ටවර් රංගහල, ඒ වගේම කොළඹ පිහිටා තිබෙන බිෂොප් රංගහල සහ කොළඹ පිහිටා තිබෙන නෙළුම් පොකුණ රංගහල වගේම මීගමුවේ පිහිටා තිබෙන රුක්මනී දේවී සමරු රංගහල, එමෙන්ම බොරැල්ලේ පිහිටා තිබෙන නාමල් මාලිනී පුංචි තියටර් අපේ ලංකාවේ නාට්‍ය කලාව වෙනුවෙන් පිහිටුවා ඇති අති විශිෂ්ට ගණයේ රංගශාලා විදියට අපිට හඳුනා ගැනීමට පුළුවන්. එහෙනම් ආදරණීය දරුවනි, අපි ඊළඟ පාඩමින් රංගභූමි වර්ග ගැන හඳුනා ගැනීම සිදු කරමු. නමෝ බුද්දාය.